මේ මහත්තුරු කවුද? අපි මේ ගමට අලුතෙන් ආවේ. ලොකු හාමුදුරු හම්බෙන්න කියලා ආවේ. මොකද්ද දන්නේ කාරණාව නේද? අපි ඒක මේ ලොකු හාමුදුරුවොත් එක්කම කතා කරගමු නේද තාත්තේ. ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්න කලින් මාත් එක්ක කතා කරන් ඉන්න බෑ. එහෙමනේ පන්සල් වල වැඩ සිද්ධ වෙන්නේ. දැන් ඔබතුමා කවුද? මමද? මම තමයි මේ පන්සලේ ඇබිත්තිය. ඔය තමා මහත්තයෝ අපේ පන්සලේ ඇබිත්තිය. මහත්තුරු මෙහාට ආවන. හාමුදුරනේ දානෙ ගෙනාවා. ඔය මොනවද මාළු? වැටකුළුයි පතෝලයි. වැටකුළුයි පතෝලයි කණ්ඩ පුළුවන්ද? අඩුම තරමේ කරෝල කෑල්ලක්වත් ගෙනෙන්කෝ. වැටකුළුයි පතෝලයි හාමුදුරන්ට සීනි කියලා හිතුවද? සිරිපාල නෑ හාමුදුරනේ මම මේ කියන්නේ. මහලොකුවට මේ දාන නම් පාර ගන්න එනවා මෙතන. ඒ උනාට ගේන්නේ මේ වැටකුළුයි මොනවද? පතෝලයි. පතෝලයි. ඈ මස් මාළු ඕනේ නෑ. කුකුල් මස් හස සොය මීට්ටයක් කරි හදන් වරෙල්ල. සිරිපාල ඔයත් දානශාලාව පැත්තට යන්න. පොඩි හාමුදුරුවෝ ඉන්න. අපිට පුළුවන් දේවල් නේ අපි දෙන්නේ. වැටකුළුයි පතෝලයි දෙදාට ගියපුවම දෙන්න වෙන්නේ දියල්ල පුතා. තාම මොනවාද අපේ හාමුදුරුවනේ මේ පන්සලේ තියෙන අඩුපාඩු එහෙම? දානි තමයි ඉතින් තියෙන ලොකම අඩුපාඩුව. සිරිපාල අඩුපාඩු නම් බොහොමයක් තියෙනවා මහත්තයෝ. බොමලුවේ වැට කැඩිලා. බුද්ධ මන්දිරයේ වැඩ බාගෙට. ධර්මශාලාවේ වහලේ දිරලා. ආවාස හාමුදුරුවනේ මේ ගාන්ටාරේ ඇටේ දිරලානේ තියෙන්නේ. කොයි වෙලේ හරි උපාසක මහත්තයෙක් ඕක ගහන්න ගිහලා ඇටේ වලට වැටලා ඔටෝ නිවන්න යන තියෙන්නේ. සිරිපාල අර මේසුඩ මිටියක් තියනවා පේනවද? මිටිය මොකටද අපි ගන්නෙ? එන ගහන්නනේ හාමුදුරුවනේ. එහෙනම් උඹ ඇණයක් වෙන්න නැතුව හිටපන්. නැත්තම් මට සිද්ධ වෙනවා ඒ මිටිය අරන් උඹට ගහන්න. එතකොට මේ මහත්තුරු එහෙ ඉඳලා මෙහෙ පදිංචියට කරන්න බෑ ලේකම් තුමා මේක කරන්න බෑ. අපි හම්දුරු වැඩි නැවෙන්න බෑ හම්දුරු මේ දත එකක් කොමත්. මෙන්න මේකයි කාරණාව හම්දුරුනේ. හම්දුරු දන්නවනේ අපේ බෞද්ධ සමිතියේ මේ පන්සලේ තියෙන සියලු ප්‍රශ්න හැමදේම බලා ගන්න පුළුවන් කියලා හම්දුරු දන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කොටහක් මෙහෙන් කොක අදිනවා කොටහක් මෙහෙන් කොක අදිනවා. අන්න ඒකනේ අපි නිකන් හරියට අර යුද්ධෙට බය හැංගිලා ගුලිලා බුදියගත්තු මුචලින්ද කුමාරයාට වගේ ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මාතුරු කවුද? ඒකනේ. මේ මහත්තුරු දෙන්න ගමට අලුතෙන් ආපු මහත්තුරු දෙන්නේ. මේ මහත්තුරු ගමේ දිගටම ඉන්න හින්දා මාසෙට දාන වේලක් බාර ගන්න ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ටිකටම ගමේ ඉන්නවනේ ඉතින් බෞද්ධ සමිතියේ සමාජිකුණත් කරගන්න බැරිය. මේ වැඩි ගානකුත් නෑ රුපියල් 500යි. නේ දැන් බැදමු 500 ගන්න. හරි ලේකම් මහත්තයා. අපි ඒ ගැන පස්සේ කතා කරගමුකෝ. අපි මේ දැන් කතා කරගෙන හිටියෙත් පන්සලේ අඩුපාඩු ගැන තමයි. ඉතින් පන්සලේ එහෙම අඩුපාඩු මොකුත් නැහැ කියලා හාමුදුරු කිව්ව නේද? බෞද්ධ සමිතියෙන් ඒ හැමදේම බලා ගන්නවා කියලා හාමුදුරු කිව්ව නේද? එතකොට අර ගන්ටාරේ ඇටේ දිරලා තියෙන එක ප්‍රශ්නයක් නෙමෙයිද? එතන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා තමයි. නමුත් අපි ඒකට විසඳුමක් යොදන්න ඉන්නේ. අපි ඔය ගාන්ටාරේ ගහන ලණුව කපනවා. එතකොට කාටවත් ගාන්ටාරේ ගහන්න බෑ. එතකොට ඔය කියන ඇටේ වැටෙන ප්‍රශ්නෙත් නෑ. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන අපි හැමතුනේ. අපි හැමතුනේ මතකද? සඳපාන ජාතකය. සඳපාන ජාතක? සඳපාන ජාතක අපි හැමතුනේ. අර ගොන් කරත්ත 150 සාරා කාංචන මැද්දෙන් ටිපක් යනකොට අන්නේ ආලේ වතුර ඉවර වෙනවා. ඊට පස්සේ කට්ටියම එකතු වෙලා සූසහයෙන් ළඟ තියෙන මානපදුරක් මෙහෙක් කරලා ඇදලා දානකොට අන්න විලක් මතු වෙනවා. එතකොට මේ විලෙන් වතුර බොන්න කියලා හිතාගෙන පරිලෙය වනේ වඳුරු රංචුවක් එතනට ඇවිල්ලා try කරනකොට අන්න බොන්න බෑ. ඊට පස්සේ එයාලා කට්ටිය ඔක්කොම එකතු වෙලා බීම බට වගේක් බෙදාගෙන ඒකෙන් වතුර බොනවා. අන්න ඉබිවට පස්සේ කට්ටියට පාචනය හැදෙනවා. මේ උත්සාහවන්තකම ගැන ඊට වඩා මොනවද අපේ හමුදුරේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම? ඇයි? මේ හාමුදුරනේ පැන්කල කොහෙද තියෙන්නේ? පැන්කල බෝමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා ඇති. බොමලුවේ වැටට එහා පැත්තේ අඩුක් කරලා. මම බලන්න. පරිත්‍යාගශීලීකම කියන්නේ මිනිස්සුෙකුට කලාතුරකින් පිහිටන ගුණාංගයක්. ඇත්ත. සහතික ඇත්ත අපි හැමතුනේ. මම චූටි කතාවක් කියන්නම්. ඔය පරිත්‍යාගශීලීත්වය ගැන කියන ජාතක කතාවක් තිබ්බා මට හරියට නම මතක නැහැ. කොහොම හරි ඒ කාලේ රජ කෙනෙක් හිටියා හැමදේම දන් දුන්නා. මිල මුදල් යාන වාහන බස් කාර් බෑන් වොච් ටැබ්ලට් හැමදේම දන් දුන්නා. අවසානයේ තමන්ගේ බිසවක් දන් දීලා බිසවගේ හිසක් දන් දුන්නා. ඊට පස්සේ අවසානට ඒ රජතුමා වෙන බිසවක් මේ සරණ පාවගත්තා. හැබැයි පරිත්‍යාගශීලීත්වය ගැන ඊට වඩා මොනවද අපි හැමතුනේ උදාහරණ? සභාපතිතුමා ඇයි ඔය එහෙම?
මේ හාමුදුරනේ පැදුරු කොහෙද දන්නේ තියෙන්නේ නේ? ධර්මශාලාවේ මුල්ලක ඇති. ධර්මශාලාවේ? ධර්මශාලාවේ මුල්ලක ඇති බලන්නකෝ. මම බලන්න. හාමුදුරනේ ගෙනාපු හඳුකුරු දෙකක් තුනක් නැහැ. ගිහින් බලන්නකෝ. එතනම ඇති. එතන කිව්වේ? බුද්ධ මන්දිරේ. බුද්ධ මන්දිරේ. මොන යකා මොන විදිහට ආවත් দমনය කරන හැටි මම දන්නවා. ඇත්ත අපේ හැමතුනේ සාහතික ඇත්ත මම චූටි කතාවක් කියනවා අපේ හැමතුනේ. අපේ හැමතුනේ මතකද බුදුරජාණන් වහන්සේ අඟුලිමාල দমনය කරපු ආකාරය? හරි මම කියන්න. අඟුලිමාල ඇඟිලි 999ක් කපාගෙන ඉන්න වෙලාවේ අන්තිම ඇඟිල්ල විදිහට තමන්ගේ ඇඟිල්ල කපලා එල්ල ගන්න නැතුව මෙන්න යන වෙන එකෙක් හොයාගෙන ඇඟිල්ල කපා ගන්න. ඒක ආරංචි වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ එනවා අඟුලිමාල দমনය කරන්න බලන්න. ඒනකොට මෙන්න නාලාගිරිනෝ කසිප්පු පැකට් 25ක් බීලා බුදුහාමුදුරු ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ නාලාගිරිව দমনය කරේ සුටුස් ගන්න. නාලාගිරි බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වැටිලා සමාව ගත්තා. ඊට වඩා මොනවද අපේ හාමුදුරනේ උදාහරණ? අවබතුමා. ඇයියෝ එහෙම? ඇයි? හාමුදුරනේ මටත් පොඩි දෙයක් අහන්න තියෙනවා. නාලාගිරි බුදුහාමුදුරන්ට වැඳද නැත්තම් විරි වැඩි හින්දා ලිස්සල වැටුණාද දන්නේ නැහැ නේද හාමුදුරනේ? මේ හාමුදුරනේ පහන් කොහෙද තියෙන්නේ? අර ආවාසයකට එහා පැත්තේ ගබඩා කාමරේ ඇති. ආවාසිකෙට එහා පැත්තේ ගබඩා කාමරේ. හරි මම බලන්න. මේ හාමුදුරනේ පොල් තෙල් කොහෙද තියෙන්නේ? බුද්ධ මන්දිරය ඇතුළේ ඇති. ගිහින් බලන්න. බුද්ධ මන්දිරේ ඇතුළේ ඇති. ඇයියෝ එහෙම? නැති බැරි කමටනේ මහත්තයෝ. කර කියා ගන්න දෙයක් නැති වුනහම අහිංසක මිනිස්සුත් හොරු වෙනවා. ඇත්ත සාහතික ඇත්ත. හාමුදුරනේ මම චූටි කතාවක් කියන්න. ඔය උතුම් කන්දේ පොඩි විජේ වගේ මිනිස්සුත් හොරකමට පෙළඹුණේ ඔය වගේ හේතු නිසා අපේ හාමුදුරනේ. එහෙම හොරකම් කරලා ඒ දේවල් අහිංසක මිනිස්සුන්ට බෙදලා දුන්නා අපේ හාමුදුරනේ. එහෙම කරලා අන්තිමට උතුම් කන්දේදී පොඩි විජේ වෙඩි කාලා මැරුණා. එතකොට සරදියේ සරදියල් වෙඩි කෑවේ මේ පොළොන්නරු තඹල වැවිදිනේ. මේ ඇයියෝ එහෙම? ඇයි? හෙයියෝ බම් මේ වැටකුළුයි පතෝලයිනේ තියෙන්නේ. ඒකනේ බං මේවා කන්න පුළුවන්ද බං? යකෝ දාන ගෑනේදී පන්සලෙත් තියලානේ බං. මේක මොනවද නැහැ බං? මේ තියෙන්නේ බං මාළු පිණි. මෙච්චර ගොඩක් කාලා කන්නද බං? අපිම කමු. හාමුදුරුවෝ කාලා දන්නේ නැහැ බං. දැන් 12ක් පහුවෙලා හින්දා හාමුදුරු කාලා ඇත්තේ. 12 නම් පහුවෙලා තියෙන කම් ඔය රයිස් කුකර් එකේ දාපන්කො මේකට ඔක්කොම ගන්න. හාමුදුරනේ මේ අපි කලිනුත් මේ පළාත ගැන අහලා තියෙනවා. යුද්ධ එහෙම ගොඩක් තිබ්බලු නේද මේ පළාතේ? නැතුව ඉතින් මහත්තයෝ ජීවිත කීයක් නම් නැති වුණාද? ඇත්ත අපේ හාමුදුරනේ සහතික ඇත්ත. හාමුදුරනේ මම චූටි කතාවක් කියන්න. මහත්යෝ ඒ කාලේ යුද්ධයක් තිබ්බා තමයි. හැබැයි ඒකෙන් අපේ රණවිරුව චෝල හමුදාව පරද්දලා ප්‍රභාකරන්ව බල්ලික් වගේ ඇදන් ආව කියන්නේ ගෝල් බේස් එක දිගේ. ඔය ඉතින් හැමදේම මැණික් පුටුව කරන්නේ අපේ හාමුදුරනේ. ඇයියෝ එහෙම? චුල්ලෝදර මහෝදර කතාවනේ. ගම්නගර කියලා වෙනසක් නැහැ. හැමෝම දුක් විඳිනවා මහත්තයෝ. ඇත්ත අපේ හාමුදුරනේ සහතික ඇත්ත. හාමුදුරනේ මම චූටි කතාවක් කියන්න. ඔය රජයෙන් ගෙනාපු අලුත්ම ඔය වන සංරක්ෂණ පනතෙන් අපිට මොකද වෙන්නේ? WhatsApp යන්න බෑ. Facebook යන්න බෑ. YouTube යන්න බෑ. හදිස්සේවත් සෝෂල් මීඩියා ඔක්කොම ඉලෝන් මස්ක් ලංකාවෙන් අකුල ගත්තොත් අපිට මොකයි වෙන්නේ? අර අපේ ගමේ විනීකේ උන්ට එහෙම යන්නේ නෑ නැති වෙන. උන්ට ඉතින් දැනටත් යන්නේ නමක් නෑ. ඒක රැට්ටා හැම මැරෙන්නේ කන්නේ නැතුව. සිල්ලයට යන්නේ මේකේ. සිල්ලි කිව්වොත් මේක තමයි. මාත් චූටි දෙයක් කියන්නද? ඔව්. උඹට ට්‍රැකද? ඇයියෝ එහෙම? මේ හාමුදුරනේ පහන් තිර කොහෙද තියෙන්නේ? උඹලා ඔය බෝධි පූජාව තියන්නේ උඹලා පොඩි එකාටද නැත්නම් ලොකු හාමුදුරුවන්ටද? පොඩි එකාට. ගෙදරින් මුකුත්ම ගෙනාවේ නැහැ. ගෙනාවා පොඩි එකා ගෙනාවා. පහන් තිරත් බුද්ධ මන්දිරේම ඇති. මළුවට යන් මන් දැන් එන්න. මේ හාමුදුරනේ ඉස්සරහා මල් ගහේ මල් ටිකකුත් කඩා ගන්න ඈ.
එහෙනම් මහත්තයෝ අපි වෙන දවසක නිදහසේ කතා කරමු. මං දැන් අර බෝධි පූජාවට යන්නත් ඕනේ. මහත්තුරුන්ට දැන් ගමේ ජීවිතේට හැඩ ගැහෙන්න වෙයි. ඒක ඇත්ත හාමුදුරුවනේ. අපිට ඉතින් එහෙ තිබ්බ සැප සම්පත් මෙහෙ නෑ තමයි. ඒත් කොහොමින් කොහොම හරි අපි මෙහෙ ජීවිතේට හුරු වෙන්න එපා අපේ හාමුදුරුවනේ. ඕ මම ඒක ජීවිත කතාවක් කියන්න මහත්තයෝ. ඔච්චර ඔය කීන තරම් සැප සම්පත් එහෙ තියෙනවා නම් එව්ව දාලා මොන කෙහෙම් මලකටද මේ වන්නියට ආවේ? මෙහෙ ආවේද? හාමුදුරුවනේ එහෙ පන්සලෙත් හිටියා මෙන්න මේ වගේ එකට එක කියන ලොකු හාමුදුරුවන්ටත් වඩා ඉහළින් ඉන්නේ ඇබිත්තියේ. එහෙ පන්සලට හාමුදුරුවනේ දවසක් දානේ අරන් යනකොට වෙනද වගේ මෙහෙ ඇබිත්තියාව අපිත් එක්ක එකට එක කියාගෙන. අපේ පුතා දමල ඇරියේ නැද්ද පිහියෙන් ඇබිත්තියාට? අපේ හාමුදුරුවනේ මෙයාට සෙනික කෝපේ. මේ දැනුත් මේ බෑග් එකේ පිහියක් දාගෙන ඉන්නේ. මේ නම් මේ සුනීත සෝපාකටත් වඩා භයානක ඩයල් එකක්ද කොහෙද? ඒකනේ. අයියෝ එහෙම අපි කැපෙමු. අපි කැපෙමු. ධර්මේ කොහොමත් ඒවා අපේ හාමුදුරනේ තේරුවත් ගන්නයි. මොකෝ මේ පැත්තේ? මේ පන්සලේ ශ්‍රමදානයක් තියෙනවා කියලා ආරංචි කරනවා අපේ හාමුදුරනේ. ශ්‍රමදානයක් නෑ. පන්සලේ කුඹුර වැපිරිල්ලක් නම් තියෙනවා. ඔය කියනකොටම ගොයියෝ ටික එන්නේ දවල් කෑමට. දානෙත් තියෙනවා. මං කෝකටත් පන්සලෙත් උයන්ඩ කිව්වා. මදි වෙන එකක් නෑ.